වර්ෂ 1800 ගණන්වල මුල් කාලයේදී මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ හිටපු ඇංග්ලිකානු ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන්ට නමස්කාර කරන්න තිබුණේ පොල්ලතු මඩුවක්. යම්කිසි හේතුවක් නිසා 1822 දී එම පොල්ලතු ගොඩනැගිල්ල ඉවත් කරනු ලැබූ බව තමයි සඳහන් වෙන්නේ. 1849 දී ඇංග්ලිකානු සභාව විසින් මේ ප්‍රදේශයට පාසලක් ආරම්භ කළා. ඇංග්ලිකානු ඇදහිලිවන්තයන් තමන්ගේ නමස්කාරය සඳහා ඒ පාසල් ගොඩනැගිල්ල ඉරිදා දවස්වල පාවිච්චි කරපු බව තමයි සඳහන් වෙන්නේ. නමුත් ඔවුන්ට තමන්ගේම කියලා දේවස්ථානයක අවශ්‍යතාවය දැනෙමින් තිබුණා. 1869 දී මේ කිවූ පාසලේ විශේෂ උත්සවයක් පැවැත්වුණා. ඒ විශේෂ උත්සවයට තවත් විශේෂ පුද්ගලයෙක් සහභාගී වුණා. ඒ තමයි මේ ප්‍රදේශයේ හිටපු දානපති ව්‍යාපාරිකයෙක් වන චාල්ස් හෙන්රි ද සොයිසා මැතිතුමා. මේ ගමේ හිටපු අය මේ ගමට දේවස්ථානයක ඇති අවශ්‍යතාවය ගැන එතුමාට පැහැදිලි කරලා දුන්නා. එතුමා තමන්ගේ ධනය නැති බැරි අය සමගත් සභාව වෙනුවෙනුත් යොදා ගන්න කැමති කෙනෙක්. ඒ අනුව එතුමා ඉදිරිපත් වුණා මේ ප්‍රදේශයට දේවස්ථානයක් ගොඩනගන්න. චාල්ස් හෙන්රි ද සොයිසා මැතිතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිවුණු මේ දේවස්ථානය 1876 පෙබරවාරි 24 දින දිව්‍යන් වහන්සේට කැප කරනු ලැබුවා ශුද්ධ මතිස්තුමාගේ දේවස්ථානය නමින්. මේ දේවස්ථාන ගොඩනැගිල්ල සහ එහි තිබෙන බොහෝ ලී භාණ්ඩ අවුරුදු 150ක් පමණ පරණයි. විශේෂයෙන්ම මේ පිටුපස තිබෙන ලී අල්තාරය, වගේම දේශනා කූඩුව, එහි තිබෙන මේ බිම වගේ බොහෝ දේවල් අවුරුදු 150ක් පරණයි. ඒ වගේම ඔබට පේනවා ඇති ලී වලින් කරපු ප්‍රතිමා දෙකක්. මේ ප්‍රතිමා දෙකෙන් එකක් ශුද්ධ මතිස්තුමාගේ ප්‍රතිමාව බව අපට පෙනී යනවා. ඒ වගේම මේ දේවස්ථානයේ සංරක්ෂණය කරලා තිබෙනවා 1938 දී පමණ මුද්‍රණය කරන ලද සිංහල බයිබලයක්. දෙදාස් 26 වර්ෂය ශුද්ධ මතිස්තුමාගේ දේවස්ථානයේ අපිට ඉතාමත් වැදගත් වසරක්. මොකද 2026 පෙබරවාරි 24 වෙනි දින අපගේ දේවස්ථානයේ 150 වෙනි සංවත්සරය සමරන නිසා. ඉතින් අපි විශේෂයෙන්ම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා වසර 150ක් පුරා මේ දේවස්ථානට දුන්නා වූ ආශිර්වාද ගැන. ඒ වගේම මෙහි සමාජිකත්වයේ වර්ධනය කරමින් උන්වහන්සේ දැක්වුවා වූ අනුග්‍රහය ගැන.